දර්ශක කලනවා මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම ගෙනාවා මම කලින් දාලා තිබ්බ මෙතන වීඩියෝ එකක් හොඳම jobs 5 එකේ කරන්න පුළුවන් හොඳම jobs පහක් ගැන. ඉතින් ඒකේ දෙවෙනි කොටස තමයි අද මම ගෙනාවේ. ඉතින් 5 එකේ කරන්න තියෙන හොඳම jobs පහක් skill එක තියෙන අයට සහ skill එක නැති අයට කරන්න පුළුවන්. මේ ඒ දෙගොල්ලටම ඇවිල්ලා තෝරගෙන මේක කරන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතාවක් නැතුව ගිහිල්ලා බලමු මේ මොනවද කියලා. ඉතින් ඔයාලට මේ තියෙන්නේ dashboard එක setting බයින් එකේ. ඉතින් මම අද මුලින්ම තෝරගත්තේ oil painting කියන කැටගරි එක. ඉතින් ඔයිල් පේන්ටින් කිව්වම මම මේ ළඟදී මම වීඩියෝ එකක් ගෙනාවා මේ දෙව්මියෝ ඔයිල් පේන්ට් කරපු හැටි කියලා. ඉතින් ඔයාලට ගිහිල්ලා පුළුවන් ඒක බලලා Photoshop එකේ මහා පොඩි විනාඩි 13ක් මම වීඩියෝ එක කරා ගන්න. ඔක මට විනාඩි 2කින් 3කින් කරලා ඉක්මනට ගන්න පුළුවන්. ඉතින් විනාඩි 2 3ක වැඩකින් අපිට සල්ලි හොයන්න පුළුවන් මේ තියෙන්නේ. මෙයාත් කරන්නේ මේ විදිහමයි ඔයිල් පේන්ට් කරලා පොඩ්ඩක් කොන්ට්‍රාස්ට් එක එතකොට levels curves එහෙම පොඩ්ඩක් වැඩි අඩු කරලා ගත්තාම නිකන් අමුතු ලස්සන විදිහකට මෙයා එනවා. ඉතින් ඔයාලට පේනවා එයා සාමාන්‍ය මිනිස්සුන්ගෙන් එහෙම කරාට එච්චර quality එකම ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ එයා කරන්නේ අර මං කරපු දෙයම තමයි වටේ background එක නිල් කරලා මං කරේ කහ පාට කරලානේ. එයා වටේ background එක නිල් කරලා ඒ විදිහට හදලා තියෙන. ඉතින් මේ වගේ වගේම ලස්සනට හදලා තියෙනවා. ඉතින් ඕක තමයි oil painting එකේ කතාව. ඉතින් ඔයාලට ඔයිල් පේන්ට් කරන්න පුළුවන්. ඒක ඉගෙන ගන්න විනාඩි 2ක් 3ක් වගේ තමයි යන්නේ මේ තියෙන ඔරිජිනල් එක මේ ඔයිල් පේන්ට් කරපු එක. එතන විනාඩි 2ක් 3යි යන්නේ ඔයිල් පේන්ට් එකක් ඉගෙන ගන්න. මේක ගිහිල්ලා ආ ටියුටෝරියල් එක බලන්න. ඊට පස්සේ ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තියෙනවා. යාට ඕඩර්ස් දැන්ට 17ක් ඇවිල්ලා තියෙනවා. 5 star reviews තියෙනවා. ඉතින් එයා පටන් ගන්නේ $5න් $5ට එකක් දෙන්නේ one figure එකක් දෙන්නේ. ඒක තමයි තියෙන්නේ. ඉතින් එයාගේ ඔයාට ගිහිල්ලා level 2 sale කෙනෙක්. එයාගේ account එක ඇතුළට ගිහිල්ලා බැලුවාම මේ තියෙන්නේ තනිකර logo designs ගැන. ඉතින් අපි දෙවෙනි එකට ගිහිල්ලා කතා කරමු. දෙවෙනි එකේ තියෙන්නේ cartoon yourself කියලා. ඉතින් මේකේ මම අරන් පෙන්නන්නම් 1k මෙයා $5ට cartoon කරනවා. head to shoulder එයා මේ head to shoulder මේ shoulder එකෙන් උඩ කොටස මේ තියෙන්නේ පික්සල් 5000ක් 500 dpi එක png ෆයිල් එකක් දෙනවා $5ට. දැන්ටත් එයාට ඕඩර්ස් 5ක් දැන්ටමත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ ඒවා යුනික්. මේවා හැමෝටම කරන්න බෑ. මේවා කරන්න පුළුවන් පොඩ්ඩක් ස්කිල් එක තියෙන කට්ටියට. ඉතින් Photoshop ස්කිල් එක කියලා Photoshop එකේ pen tool එක හොඳට මාස්ටර් කරලා තියෙන කෙනෙක්ට ඇත්තටම මේක හොඳට කරන්න පුළුවන්. එහෙම කරන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් එයා සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එකකට ඔයා ස්ටෑන්ඩඩ් එකේ $15ට දෙන්නේ සෝස් ෆයිල් එක විතරයි. කියන්නේ අපි දැන් මේක PST ෆයිල් එකක් තියෙන මේ PST ෆයිල් එක දෙනවට $10ක් එයා වැඩි පුළුවන්. එතකොට මේක එයා කොහේ හරි කමර්ෂල් යූස් කරන්න ඕන නම් $35ට ඒක මාරුයි. ඉතින් මේ එයාගේ ඔක්කොම තියෙන ඒවා head to shoulder විතරයි. එයාගේ වෙනස් වෙලා තියෙන සෝස් ෆයිල් එක කමර්ෂල් යූස් එකයි විතරයි. ඉතින් මේක මහා ලොකු දෙයක් නෙමෙයි. පට්ටම ලේසි. මේ සර්කල් බෑග්ග්‍රවුන්ඩ් එක දැන් පික්සාර්ට් එක ෆෝන් එකට තියෙන ඒකනුත් හදන්න පුළුවන්. ඒකනුත් හදන්න පුළුවන් ලස්සනට. එතකොට මේ දැන් මේ බලන්න මේ ලස්සනට හදලා තියෙනවා පොඩි ළමයෙක්ගේ. එතකොට කපල් එකක් මේ තියෙන්නේ. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් ගිහිල්ලා මාස්ටර් පෙන් ටූල් කියලා ගහුවාම Photoshop කියලා වෙනම වෙනවා. ඉතින් මේ මාස්ටර් පෙන් ටූල් තියෙනවා. ඉතින් මමත් පෙන් ටූල් එක ගැන සිංහලෙන් ඉස්සරහට කියලා දෙන්නම් කියලා කිව්වා. මම කියලා දෙන්නම්. එතකන් ඔයාට ඉවස ගන්න බැයි නම් ඉතින් ඔයාට මන්ට පෙන් ටූල් එක යූස් කරන්න පුළුවන්. මේ පික්ස් මේ ඩයල් එක හොඳට කරනවා. මේ එයාගේ හොඳයි. එයාගේ මේ කියලා දෙන ඒවත් මාර විදිහට තේරෙනවා. සරල ඉංග්‍රීසි තියෙන්නේ. ඉතින් ඒ වගේ බලන්න මේ කොච්චර තව තියනවද ඒ වගේ අයට මේ ජොබුත් ගොඩක් වැඩි මාර විදිහට. ඉතින් ඔයාටත් ඒක කරන්න පුළුවන්. මේකට නම් ස්කිල් එකක් ඕනේ. කලින් ඔයිල් පේන්ට් එකට එච්චර ස්කිල් එකක් ඕනේ නැහැ. මොකද ඒක මහා පොඩි දෙයක් තියෙන කරන්න. ඉතින් මේ වගේ දෙයකට නම් පොඩ්ඩයි ස්කිල් එක ඕනේ. ඉතින් මේ පෙන් ටූල් එක හොඳට මාස්ටර් කරලා වැඩේ කරගන්න පුළුවන් වුණොත් මරුවටම මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි cartoon yourself එක ගැන කියන්න තියෙන්නේ. ඊළඟට මම කතා කරන්න යන්නේ book designs ගැන. ඉතින් book designs කියලා කියන්නේ templates තියෙන ඕන තරම්. දැන් අපි ගිහලා බලමු book design template කියලා ගහුවාම book design templates එනවා ඕන තරම්. ඉතින් වෙනම මේ site එකකුත් තියෙනවා. මේක නෙමෙයි.
ගොඩක් ටෙම්පලේට්ස් තියෙනවා මේ ටෙම්පලේට් තියෙනවා ගොඩක් ගන්න ඉමේජ් වලට ගිහිල්ලා බලුවාමත් මේ එක එක විදිහේ ටෙම්පලේට් තියෙනවා ගන්න ෆ්‍රී පික් එකේ වෙක්ටර් ස්ටොක් එකේ ඔය වගේ ගොඩක් තියෙනවා අපිට ගිහිල්ලා ටෙම්පලේට් ටිකක් අරගෙන මම අර කලින් කිව්වා වගේ ගැලරි එකක් වෙනම අපි හදා ගන්න ඕනේ Google Drive එකේ හරි මොකේ හරි එක අපිට ලේසියෙන් ලින්ක් එකක් ගන්න පුළුවන් අපේ ගැලරි ලින්ක් එකක් විදිහට ගන්න පුළුවන් අපි අප්ලෝඩ් කරන ෆොටෝස් ගැලරි එකට දාලා ඒ ගැලරි එකේ ලින්ක් එකක් විදිහට ගන්න පුළුවන් තැනකට අප්ලෝඩ් කරන්න දැන් මෙයාගේ තමයි වැඩිම තියෙන්නේ අපි ගිහින් බලමු I will design you an awesome book cover with unlimited revision unlimited revision කියන්නේ දැන් මම එදත් කිව්වා ටයිටල් එක දානකොට අපිට මේ වගේ නිකන් අර අලංකාරවත් වචන භාවිතා කරලාම මිනිස්සු කැමතිද දැන් unlimited revisions කියන්නේ ඔයා ගිහිල්ලා මෙයාගෙන් ගන්නවා නම් ඔයාට 100 පාරක් විතර මේ හදා ගන්න පුළුවන් මෙයාට කියලා මේ තියෙන පොඩි වැරදි. ඉතින් මෙයා දැන්ට 10k කියන්නේ 10000 ගාණක් එයාට ඕඩර්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් $15න් තමයි එයා පටන් ගන්නෙත් මුලින්ම. එතකොට ඔයා හිතන්න $15 ඒ සාමාන්‍ය කැල්කියුලේටර් එකට ගිහිල්ලා බලමු. $15 $15න් වැඩි කරාම 2700යි. හරිද? 2700 වැඩි කරන්න ඕනේ. 10682. ඉතින් මේ කොහොමදනේ ගාන? ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් එයාලා 5 එකටත් රුපියල් ගාණක් කැපෙනවා. ඒ කියන්නේ දැන් $15ක් කියන්නේ මෙයාට $12ක් හම්බෙන්නේ. ටැක්ස් එකත් එක්ක $3ක් කැපිලා $12ක් තමයි හම්බෙන්නේ. ඉතින් ඒවා හිතන්නකො මෙච්චර ගාණක් එයා දැන් ඕල් ටයිම් 1 ගිග් එකකින් හොයලා තියෙනවා. ඉතින් ඔයාලට බැරියයි. ඔයාලට පුළුවන් දැන්ට එයාට ඕඩර්ස් 16කුත් තියෙනවා. එයාගේ ඇතුළට ගිහලා පොඩ්ඩක් බලමු. ඉතින් එයාගේ ඔක්කොම තියෙන්නේ ෆ්ලැට් බුක් කවර් ඒ වගේ සීන් තමයි තියෙන්නේ. ඒ හැම එකම පටන් ගන්න මේ හොඳ මේවා පටන් ගන්න $15ෙන්. ඉතින් මරු I will happily accept a tip for all the bags. මොකද tip box මොකද ඒක දැන් කොහොම හරි මරු ඉතින්. එයා level 2 සේල් කෙනෙක්. එයාගේ ඉතින් ඔයාලට පේනවා දැන් 10682ක් එයා කරලා තියෙනවා කියන්නේ ඉතින් හිතන්නකෝ. පිස්සු හැදෙනවනේ. එයා ඉන්නේ UK වල. ඉතින් පිස්සු හැදෙනවා. එයාගේ සමහරක් කට්ටිය දැන් ඉතින් දැන් බේසික් එකේ දෙන්නේ high resolution ebook cover with image included and free 3D mockup. 3 images දෙනවා එයා $25ට. full print cover up to 3 images full print එකක් එයා දෙනවා cover plus එකක් 3D mockup එකක් එක්ක $35. ඉතින් සමහරක් වෙලාවට මෙයාගෙන් $12 මේක ගන්න නැති වෙන්න පුළුවන්. මේකෙන් 180ක් විතර $12 එක ගන්න නැති 10%ක් විතර මේක ගන්න නැති $25 එක හිතපු ගාන මේක ගන්න නැති. ඉතින් ඔයා හිතන්න එයාට ඕඩර්ස් 10682ක් ඇවිල්ලා තියෙනවා. දැන්ට එයාට ඕඩර්ස් 16ක් තියෙනවත් එක තව කරන්න ඩිලිවර් කරලා ඇති. ඉතින් ඔයා හිතන්න ඒ වගේ පොඩි දෙයක්. ඒ කියන්නේ බුක් කවර්ස් දැන් මෙයා සමහරක් විට සුපිරියට මේ හදලා දෙනවා. ඉතින් මොකක් හරි ප්‍රීමියම් ස්ටොක් ඉමේජස් all package එහෙම දාලා ලස්සනට දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේ බුක් කවර් එකයි ටිකාර එකයි ලෑක එනවනේ. ඉතින් ෆොටෝ එක මම මේක තමයි දාන්න ඕනේ කියලා. ඒතකොට අපි ඒක ලස්සනට හදලා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ටෙම්ප්ලේට් තියෙනවා ඕන තරම්. මෙයා හදන ඒවා එච්චර මහා ලොකු දෙයක්ුත් නෑ මේ. පොඩි. එන සරලයි මේ දේවල්. ඉතින් ඕක තමයි තියෙන දේ. ඕකටත් ඕනේ පොඩි ෆොටෝෂොප් හැකියාවක්. මේ මොඩල් ඉන්නවා මම දැකලා දෙනවා මේ මොඩල් මේ අපිට ගන්න පුළුවන් Google එකේ ෆොටෝස් වලින්. ඉතින් ඒ වගේ ෆොටෝ එකක් අරගෙන බිලියනියර්ස් ඩොග් කියලා ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. මරු දැන් ඉතින් ඒකත් ගැන ඉවර කරමු අපි කතාව. ඒ වගේ තව ගොඩක් කට්ටිය ඉන්නවා මේ 1k. එයා ඕඩර්ස් වල කීයක් කරලා දිනවා. එයා 26000 අම්මට උඩ. එයා 26318ක් කරලා තියෙනවා. එයාට දැන්ට ඕඩර්ස් තියෙන 289ක්. හිතන්න 2 days වලින් 289ක්. wow මේක සුපිරි. 26318ක් දැන්ට කරලා දිනවා. අම්මට සීරි නේ. ඉතින් මෙයාට ඉතින් ඇත්තටම ටයිම් ගන්න නැතුව ඉතින් කරන සමහරක් විට මෙයා ඉතින් මෙයා මේ ඉතින් දැන් එයාගේ කම්පැනි එක දියුණු වෙලානේ තියෙන්නේ. එයාගේ කම්පැනි එක කරේ එයාගේ නම දියුණු වෙලානේ තියෙන්නේ. එයාව එතකොට ඉතින් එයා කරන්න ඕනේ තව 2-3 දෙනෙක්ව හොඳට ට්‍රේන් කරලා
මේ වගේ අවස්ථාවක යොදා ගන්න. මේ බලන්න 289ක් දැන්ට තියෙන ඕඩර්ස්. ඉතින් එයාට පුළුවන් නම් අපිට බැරි වෙන ගන්න try එකක් දෙන්න තමයි තියෙන්නේ. ඊළඟට මම කතා කරන්න යන්නේ Photoshop editings ගැන. දැන් සමහරක් කට්ටියගේ Photoshop තියෙනවා background එක remove කරන්න ඕනේ. background remove කරනකොට මේ case gas තියෙන්නේ. ඔය case gas එහෙම මේ හරියටම ඒ විදිහට තියෙන්න ඕනේ. නිකන් charter විදිහට කපලා background remove කරන්න නැතුව මාර විදිහට ඒ case ගහේ පවා තියෙන finishing එක ඒ විදිහටම තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අපිට ඔයාට Photoshop වලින් edit කරලා දෙන්න පුළුවන් නම් I will do any Photoshop editing manipulation you seek. මේ වගේ ඒවට එහෙම මාර විදිහට තියෙන. ඉතින් මේ වගේ manipulation දාලා Photoshop editing color edit කරන ඒවා වගේ දේවල් තියෙනවා. මේ ලස්සන එළිය කරන ඒවා. ඉතින් ඔයාටත් වැඩ කෑල්ලක් දාගන්න පුළුවන්. මට බැරි ගමන්නේ. එහෙමවත්. නිකම් නෙදාලා තියෙන එක මොකද්ද ගන්න. ඉතින් මේ වගේ එහෙම ස්මෝක් දාන ඒවා එහෙම ඒක ලස්සනට දාන්න පුළුවන්. හදලා එඩිට් කරලා පොඩි දෙයක් තියෙන Photoshop වල හැමදේම Photoshop හැමදේම මේ YouTube එකේ අපිට ටියුටෝරියල්ස් ගන්න පුළුවන්. සමහර කට්ටිය මගෙන් හම්බෙලත් අහනවා මේ මං අයියා මේ Photoshop වලට ක්ලාස් එකකට යන්නද කෝස් එකක් කරන්න. මං කියන කෝස් කරන්න යන්න එපා. YouTube එකේ තියෙන ඕන තරම් මේ Photoshop tutorials කියලා දෙනවා. මේකේ හැමදේම තියෙනවා. හැමදේම ඔයාලට දැනගන්න පුළුවන්. හැමදේම තියෙනවා. මොකද මේ එක වීඩියෝ එකක් බලුවාම ඔයා ඒක එක වීඩියෝ එකකින් එක tool එකකින් නෙමෙයි අපි use කරන්නේ නේද? ඒ කියන්නේ pen tool එකෙන් විතරක් නෙමෙයි අපි හැමදේම කරන්නේ. අපි zoom in කරන shortcut, ඒතකොට brush tool එක පාවිච්චි කරන විදිය, pen tool එක පාවිච්චි කරන විදිය, එක දේවල් ෆෝන් කරන විදිය, ඒ හැමදේම මාස්ක් කරන විදිය. අයි අපි මාස්ක් එකක් කරන්නේ. එතකොට background වලට ෆොටෝ ඒ හැමදේම එක වීඩියෝ එකක තියෙනවා. එතකොට ඔයාට වීඩියෝ මේ වීඩියෝ එක මේ වීඩියෝ එක මේ වීඩියෝ එක කොහොම තුන බලනකොට අර ඔයා ඒ ටූල් එක නිකම්ම ඔයා මෙයා වෙනවා. මාස්ටර් වෙනවා. ඒ ටූල් එකට ඔයා නිකම්ම අබ්බැහි වෙනවා. අට ඒක නිකම්ම කරගන්න පුළුවන් වෙනවා. ඉතින් බොරුවට කෝස් වලට යන්න එපා. ඇත්තටම Photoshop ඔයාට After Effects ඕන නම් After Effects tutorials කියලා ගහන්න. මේ Photoshop tutorial එකේ මෙයාගේ මාර විදිහට මාර සුපිරි Photoshop tutorials තියෙනවා. දැන් මේක එහෙම මම ඊයේ බැලුවා. මම මේ වීඩියෝ එක ඊයේ බැලුවා. ඒකේ manipulation එකක් තියෙන්නේ. ඒ අකුර ඇතුළට මෙයාව එහෙම දාලා මාර ලස්සන එක හදලා තියෙනවා. ඒක මම සිංහලෙන් ඉස්සරහට මම ගේන්න හිතන් ඉන්නවා මේ වීඩියෝ එකත්. ඉතින් එක දෙයක් ඉගෙන ගත්තොත් දැන් මේ වගේ එකක් එහෙම කොහොමද 5 එකට දැම්මොත් I think සුපිරිනේ. දැන් මේ water manipulation මේ dispersion එකක් මේ කරන්නේ brush tool වලින්. brush tool වලින් තමයි මේ විදිහට මේ වටේ කරන්නේ. ඉතින් ඕ වගේ එකක් දැම්ම කියන්න ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඉතින් ජොබ් එනවා. ඉතින් නැති වෙන්න දැන් අර මං කලින් පෙන්නුව කෙනෙක් 26000 ගාන ජොබ් ඇවිල්ලා තියෙනවා. එයාට දැන්ට 280 ගාන ජොබ්ස් තියෙනවා කියලා. ඉතින් අන්න ඒ ඔයාට කරගන්න බැරි වෙනකන් ජොබ්ස් ළඟට එනකන් ඔයා නවත්තන්න එපා. ඒක නම යන්න ඕනේ. ඉතින් මේ Photoshop editing වල මේ කෙනෙක් ඉන්නවා. එයා 222ක් දැන්ට දෙකක් තියෙනවා. එයා කරන්නේ super fast Photoshop editing. background removal කරනවා. එයා change කරනවා. එතකොට product edit කරනවා. Photoshop retouching කරනවා. color correction කරනවා. white කරනවා. teeth body එක slim කරනවා. photo restoration මේවට එහෙම ගොඩක් කට්ටිය සුද්ධ ගාව එහෙම තියෙන පරණ ෆොටෝ තියෙනවානේ. ඒවා restoration කරලා මේ ලස්සනට ගන්න ඔබ්ජෙක්ට් රිමූව් කරනවා. කවුරු හරි මැදින් මේ මැදින් එකව හයින් කරලා ඉතින් මේවා පට්ට පොඩි දෙයක්. එයා ඒ කරන සෙට් එක තමයි තියෙන්නේ. ඉතින් එයා ඒ අට කරනවා. එයාට කරන්න එයාට one photo with unlimited revision satisfaction guarantee. ඉතින් එයාගේ තමයි ඉතින් මෙයා 1195ක් එයාට වැඩ කරලා දෙනවා. ඉතින් එයා මේ ලස්සනට තොල් රෝස් මේ රතු පාට කරලා ඒක ලස්සනට හදලා ඉතින් එයාගේ තියෙනවා මේ ඔල්ලොරින්නගේ එඩිට් කරලා මුල් දාලා මේ දින එයා හදපුවා. මේක මොනවද දන්නේ ඒක හදලා පොට් ටික අතේ තියන් ඉන්නේ. මහ ලොකු දෙයක් නෑ නේ මේ පොට් ටික උන් අතේවත් නෙමෙයි තියන් ඉන්නේ. නිකන් ඔහේ තියන් ඉන්නවා වගේ තියෙන්නේ. ඒ වගේ දේවල් වලට ඩොලර් 10ක් ගන්නවා ඩයල් එක. ඉතින් ඔය වගේ දේවල් තමයි මිනිස්සු ඉල්ලන්නේ. දැන් මෙයා වුණත් ඔබ්ජෙක්ට් එඩිට් කරලා දෙන්නේ. ඉතින් කෙලින්ම ගත්තා ලැසර් ටූල් එක සුම් ගාලා මේ ටික කරලා ගත්තා. එඩේ කරලා දුන්නා. ඒක තමයි ඉතින් තියෙන්නේ.
ඉතින් ඒකත් ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් Photoshop tutorials බලන්න. මමත් දානවා දැන් ඉස්සරහට සිංහලෙන් tutorials. ඒවා වුණත් ඔයාලට බලලා ඉගෙන ගන්න පුළුවන් මොකක් හරි දෙයක්. ඉතින් Photoshop editing ගැන මේ හතරවෙනි job එක මම අද කිව්වා. ඉතින් පස්වෙනි job එක කියන්නේ rastering vector tracing කියන එක. එහෙම නැත්නම් raster කියලා කියනවා මේකට. ඉතින් දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ before after. දැන් සමහරක් අපි ගාව සමහර මිනිස්සු ගාව low quality photos තියෙනවනේ. දැන් අපි Google කරලා එහෙම ගත්තාම low quality ඒවා තියෙනවා. ඉතින් ඒවා vector කරනවා. vector කරනවා කියන්නේ pen tool එක වගේ tools වලින් අඳිනවා. මේකට ගොඩක්ම ලේසි art cam එකෙන් ඉක්මනට vector කරන්න පුළුවන්. png file එකක් විදිහට එළියට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මෙයා sample දාලා තියෙනවා. දැන් අපි Google එකෙන් සාමාන්‍යයෙන් මේ වගේ image එකක් අරගෙන මෙයාට දුන්නොත් එයා ඒ විදිහට ලස්සනට vector කරලා දෙනවා. හරි. ඉතින් ඕවා මහ ලොකු දෙයක් නෙමෙයි. පට්ට පොඩි දේවල්. ඕක vector trace කරනවා කියන්නේ පට්ටම පොඩි දෙයක්. ලොකු දෙයක් නෙමෙයි, මාරම ලේසි දෙයක්. vector tracing කියන්නේ. එතකොට මෙයා convert files here super parts. එයා මේ Photoshop ඒවා මේ illustrating කරනවා. Illustrator ඒවා Photoshop විදිහට හදනවා. ඉතින් ඒක කරන්න $50ක් ගන්නවා. එයා will convert any file to. මොකද මේ AI කියන්නේ මේ Adobe Illustrator කියන එක සමහර කට්ටිය දන්නේ නැති, සමහර කට්ටිය දන්නේ නැති ඇති. Illustrator එකෙන් තමයි කාටුන් අනම්මන මේ වගේ ඒවා හැම ගොඩක්ම අඳින්න ලේසි. ඒකට වෙනම software එකක් තියෙනවා. හැමදේම Photoshop එකෙන් කරන්න බැරි නිසා. ඉතින් ඒ වගේ ඒවා අපිට Photoshop වලට මෙයා convert කරලා දෙනවා. vector file එකක්, AI file එකක්, JPG file එකක්, PNG file එකක් පැය භාගෙන් එයා සටගාලා කරලා දෙනවා. පැය භාගෙන් කරන්න එයා $50ක් ගන්න. ඒක පොඩි දෙයක් තියෙනවා. ඔයාලට මේක බැලුවා නම් දැන් මෙහෙම බැලුවා. How to convert PS to AI. ඔන් තියෙනවා. හරිද? how to මේෙන් තියෙන උඩම විනාඩි 3යි ලස්සනට කියලා දෙනවා how to convert කරන්න කියලා. PS ඒවා AI කරන්න කොහොමද? AI ඒවා PS කරන්න කොහොමද කියලා මේ ලස්සනට දෙනවා. ඉතින් මේක ඉගෙන ගත්තා. මෙයා කෙලින්ම කීයද ඉල්ලන්නේ? $50යි මෙයාගේ බේසික් එක. එයාට ඕඩ සුදු 200 ගණක් ඇවිල්ලා තියෙනවා. ඉතින් තව තියෙනවා. ඉතින් එයා කෙලින්ම $50ට ඒ දේ දාලා දෙනවා. කෙලින්ම ඉතින් සමහර විට එයා නිකන් දැම්මත් දන්නේ නැහැ. මෙතනත් තියෙනවා මෙයා $5ට කරනවා. අරයාගේ දේම කරන්නේ ඒ වුණා $5යි. එයාට ඕඩර්ස් රදු. ඉතින් හිතන්න පොඩ්ඩක් ලස්සනට මේ බොඩ වෙලා තියෙන එක එයා ලස්සනට vector කරලා දෙනවා. vector කරන්නවට Color Draw පාවිච්චි කරන්න පුළුවන්, Art Cam පාවිච්චි කරන්න පුළුවන්, එතකොට Photoshop, Adobe Illustrator ඒ හැමදේම පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන ඔරිජිනල් එක මේ vector කරපු එක. දැන් ඉතින් තේරෙනවනේ මේවා ස්කිල් එකක් තියෙන්න ඕන එක. ස්කිල් එකක් තියෙන්න ඕනේ මේක කරන්න. පොඩ්ඩක් හරි පොඩි දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ දැනුම ගන්න අපිට YouTube එක අපිට සපෝට් කරන ඒ දැනුම ගන්න මේ තියෙන ඒ දැනුම. ඉතින් Photoshop ෆයිල් එකක් AI කරලා මෙයා $50ක් ගන්නවා කියන්නේ එකකට. අනිත් ඒවාට හම්මට උඩ. කස්ටම් මේවා කරන්න, කස්ටමයිස් කරන්න trace ඒවා 110ක් ගන්න. ප්‍රීමියම් එක 210යි. මට සිරිදි වැඩේ ලස්සනට. ඉතින් මෙයා විනාඩි 30න් කරන්නේ $50 වැඩේ. අරු ඉතින් නේ මෙයා කරපුවා මාර ගති කතා කරලා වැඩන්න. ඉතින් මේ පොඩි දේවල් තියෙන්නේ කරන්න. එයා අපිට මොකක් හරි බොඳ වෙච්ච ෆයිල් එකක් දුන්නාම අපි ඒ බොඳ වෙච්ච එක හොඳට හදලා දෙනවා. මේ තියෙන්නේ ඒවා. ඉතින් ඕක තමයි පස්වෙනි ජොබ් එක අද මම කිව්වා. ස්කිල් එකක් තිබිලා හෝ නැතව හරි ඔයාට මේ ටික ඉගෙන ගන්න පුළුවන්. කෙලින්ම YouTube එකට ගියා, Tamanට ඕන දේ ගෙවුවා, ගත්තා, ආවා. ඒ වගේ දෙයක් තමයි ඉතින් අපිට හැමදේම කරන්න තියෙන්නේ. ඉතින් 5 එකේ තව ජොබ්ස් තියෙනවා ඕන තරම්. මෙතන කැටගරිස් ගොඩක් තියෙනවා. ඒ වගේම කැටගරිස් වලින් සාමාන්‍ය මිනිස්සෙක්ට කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේ වගේ එකක් බලලා ඉගෙන ගන්න පුළුවන්. ඒ වුණාට කවදාවත් ඔයාට ගිහිල්ලා මේ ගේම් ඩිසයින් කියන එකට ගිහිල්ලා ගේමින් ඩිසයින් කරන්න බෑනේ මේ වගේ. නේ. ඒ වගේ ඒවා මම කියලා දෙන්නේ නැහැ. මම කියලා දෙන්නේ සරලව මිනිස්සෙක්ට විනාඩි 5න් 10න් ඉගෙනගෙන ඒක ජොබ් එකක් විදිහට හරව ගන්න පුළුවන් දේවල් තමයි. දැන් ඔයාට මේ වෙබ් මොබයිල් ඩිසයින් අනම්මනම් කරන්න බෑනේ. ආකිටෙක්ට් කරන්න පුළුවන්, මේ ඉන්ටීරියර් ඩිසයින් කරන්න පුළුවන්. මේ මොකද්ද මේ අපේ තියෙන Autodesk මේක මොකද්ද ඒක කියන මතක නෑ. Autodesk ලගේ ඔය තියෙන්නේ. ගෙවල් එහෙම ඩිසයින් කරන ඒවා. ඉතින් මේවට ගෙවල් ඒ Autodesk ම ඕනේ නෑ. තව තියෙන ඕන තරම්.
ඉතින් වාට තියෙන්නේ දාර කට්ටිය මේවත් යන ටෙක් කොලේජ්වල ඩ්‍රාෆ්ට්මන් කියලා ඒ වගේ තමයි ඉතින් හරි ඉතින් වීඩියෝ එක ගොඩක් දිග වුණා කියලා හිතනවා පොඩ්ඩක් ඉතින් කියන්න ඕනේ දේවල් කියන්න ඕනේ නිසා මේ වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න වගේ යාළුවන්ට බලන්න ෂෙයා කරපාරක් දාන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න එතකොට මම ඔයාලට අනිවාර්යෙන්ම උත්තර දෙනවා channel එක subscribe කරලා හැමදාම දාන වීඩියෝස් බලන්න මේ idea lk